සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා ක්‍රිෂාන්ති පෙරේරා YouTube channel එකට. අද මම ඔයාලට කියන්න සූදානම් වෙන්නේ 2025 ඔක්තෝබර් මාසය තුලා ලග්න හිමි ඔයාලට බලපාන සුභාසුභ තත්ත්වයන් කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේත් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා තවම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඒ තුල ඔයාලට හැකියාව ඇති වෙනවා වසර පුරාම සිදුවන ග්‍රහ මාරු වීම සහ ඒවා ඔයාලගේ ජීවිතවලට බලපාන්නේ මොන විදිහටද කියලා අතිශයෝක්තියකින් තොරව දැනගන්න. මාසයක් ගෙවිලා තව මාසයක් උදා වෙද්දී ජීවිතය සැලසුම් කරගන්න එක හැමෝටම ගොඩක් වටිනවා. නූල කැඩිච්ච සරුංගලයක් වගේ ජීවිතේට ඔහේ පාවෙන්න ඉඩ දෙන්නේ නැතුව හරියටම ඉදිරිය දැනගෙන මනා සංයමයකින් යන්න පුළුවන් නම් කෙනෙකුට ගොඩාක් ගැටලු අවම කරගෙන ලස්සන ගමනාන්තයකට යන්න පුළුවන්. සිටින තත්වයෙන් ඉදිරියට යන්න වටිනා මඟ පෙන්වීමක් තමයි මේ ජ්‍යොතිෂය තුලින් සිද්ධ වෙන්නේ. ග්‍රහ මාරුවීම් රාශියක් එක්ක උදා වෙන මේ ඔක්තෝබර් මාසය බොහෝ දෙනෙකුට ගොඩක් සුවිශේෂී වෙනවා. තවමත් ඔබට ඉටු කර ගන්නට අපහසු වෙච්ච ඒ බලාපොරොත්තු මේ මාසය තුලදී ඉටු කර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනයත් එක්කම බලමු තුලා ලග්න ඔයාලට ඔක්තෝබර් මාසයේ බලාපොරොත්තුවේ වස්සානය උදා වෙනවද කියලා. ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා ගුරු ග්‍රහයාගේ මාරුව සිදුවනවා. කටක රාශියට 10 වැන්නට ඔබගේ කර්මස්ථානයට පැමිණ ගුරු උච්ච භාවයට පත්වෙනවා. මගෙන් ගොඩක් දෙනෙක් මේ ගුරු මාරුව ගැන විමසලා තිබුණා. ඒ ගැන ඉදිරියේදී වෙනමම වීඩියෝකින් ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු මේ මාසය තුල සිදුවන අනිකුත් ග්‍රහ මාරු මොනවද කියලා. 3 වෙනිදා බුධ ග්‍රහයා තුලා රාශියට ඔබගේ ලග්න භාවයට පැමිණෙන අතර නැවතත් 24 වෙනිදා වෘශ්චික රාශියට දෙවැන්නට ගමන් කරනු ලබනවා. 17 වෙනිදා රවි ග්‍රහයා තුලා රාශියට ඔබගේ ලග්න භාවයට, 9 වෙනිදා සිකුරු ග්‍රහයා කන්‍යා රාශියට ඔබගේ 12 වැන්නට ආය ස්ථානයට ගෝචර වෙනවා. 27 වෙනිදා කුජ ග්‍රහයා වෘශ්චික රාශියට ඔබගේ දෙවැන්නට ධනස්ථානයට පැමිණ සවශේෂ්ත්‍රව බලවත් වෙනවා. කුජ ග්‍රහයා ලග්න භාවයේද, රාහු 5 වැන්නේ පුත්‍රස්ථානයේද, ශනි ග්‍රහයා 6 වැන්නේද, ගුරු ග්‍රහයා 9 වැන්නේද, සිකුරු කේතු 11 වැන්නේ අය ස්ථානයේද, රවි ග්‍රහයා 12 වැන්නේද ගමන් කරමින් තමයි ඔක්තෝබර් මාසය ඔබට උදා වෙන්නේ. ග්‍රහ මාරු සමග වෙනස් වීම වලට ලක්වන මෙම තත්වයන්ද සලකා බලමින් ඉදිරිය ගැන අවධානය යොමු කරමු. සිකුරු කියන්නේ ඔබගේ ලග්නාධිපති. 11 වැන්නට ආය ස්ථානයට පිවිසීම තුළ ඔබට ආර්ථිකයේ සම්බන්ධව යහපත් තත්වයන් නිර්මාණය වන බව පැහැදිලිවම කිව හැකියි. එමෙන්ම මෙම මාසය තුල 11 අධිපති රවි ග්‍රහයා 12 වැන්නේ සහ ලග්නයේ ගමන් කිරීමද ආර්ථිකයේ සම්බන්ධ යහපත් අවකාශයක් නිර්මාණය කරනු ලබනවා. ඔබට මුදල් ලැබීම සම්බන්ධයෙන් සුබදායී තත්වයක් ඇති කරනු ලබනවා. රැකියා කටයුතු වල, ව්‍යාපාර ශාස්ත්‍රය තුල සොයන් රැකියා සම්බන්ධයෙන් පෙර පැවතියාට වඩා වර්ධනයක් ඇති කරනු ලබනවා. අමතර ආදායම් මාර්ග ඇති වෙනවා. නව ව්‍යාපාර ආරම්භයටද යහපත්. මෙතුවක්කල් පැවති ආර්ථිකමය ගැටලු, ණයතුර සම්බන්ධ ගැටලු ක්‍රමයෙන් निराකරණය කර ගන්නට ඔබට පුළුවන්. 18 වෙනිදා සිදුවන ගුරු මාරුවත් සමග මෙම තත්වය තව තවත් යහපත් අතට හැරීම තමයි සිදුවෙන්නේ. කුජ ඔබගේ ලග්න භාවයේ ගමන් කිරීම තුළ ඔබ අවධානය යොමු කළ යුතු තත්වයන්ද පවතිනවා. ඔබට අවලාද අපවාද අසන්නට, චෝදනාවලට ලක්වන්නට සිදුවිය හැකියි.
විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරු කිරීමේදී ඔබ ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. අතේ දුරින් ඔවුන්ව ඇසුරු කිරීම තුළ ඇති විය හැකි බරපතල ගැටලු රාශියක් මගහැර ගැනීමට ඔබට හැකියාව ඇතිවන බව සිහි තබාගෙන කටයුතු කරන්න. ඔබ විදේශගත වන්නට බලාපොරොත්තුවෙන් සිටියත් තවම එය ඉටු නොවුණා නම් මෙම මාසය තුළ ඔබට එම අවස්ථාව ඇති කරනු ලබනවා. අධ්‍යාපන කටයුතු සඳහා රැකියා ව්‍යාපාර කටයුතු මෙන්ම සංචාර සඳහාද මෙම මාසය තුළ ඔබට විදේශ ගමන් හිමිකර ගැනීමට හැකියාව පවතිනවා. අධ්‍යාපනය ලබන තුලා ලග්න හිමියන්ටද සුබදායී වනවා. උද්‍යෝගයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නියැලීමට හැකියාව ලැබෙන අතර තරග විභාග ජය ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජයග්‍රහණ අත්කර ගැනීමට ඔබට පුළුවන්. ඔබගේ 7 වෙනි අධිපති වන්නේ කුජ ග්‍රහයා. මෙම කුජ ඔක්තෝබර් මාසය තුළ ලග්නයේ සහ දෙවැන්නේ ගමන් කිරීම විවාහය සම්බන්ධ කටයුතු වලට යහපත් වෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබගේම බලාපොරොත්තු ඉටු කර ගැනීමට පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට පැවති විරෝධතා ඉවත් වී දෙමාපිය ආශිර්වාදය ලැබෙනවා මෙන්ම විවාහ යෝජනාවන්ද ස්ථිර කරගන්නට සාර්ථක කරගන්නට ඔබට හැකියි. ගෘහ ජීවිතය තුළ පැවති මතභේදකාරී තත්ත්වයන් ඉවත් වී පවුලේ සමගිය ඇතිවනවා. එකමුතුව සහයෝගයෙන් පවුල තුළ කටයුතු කර ගැනීමට ඔබට පුළුවන්. නිවසක් ඉදිකිරීමට ඉඩමක් වාහනයක් මිලදී ගැනීමට මෙම කාලය තුළ ඔබට ඇති කරනු ලබන්නේ යහපත් තත්ත්වයක්. ඒ පිළිබඳ අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට ඔබට හැකියාව පවතිනවා. සමස්තයක් ලෙස ගත් විට තුලා ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසය තුළ සුබදායී තත්ත්වයක් නිර්මාණය වන බව පැහැදිලි. සුබවාදී දැක්මක් සහිතව කටයුතු කරන්න. හදිසි කෝපය ඇතිවන්නට ඉඩ පවතින නිසා එය පාලනය කරගන්න. නැතිනම් ඔබගේ වැඩ කටයුතු වලට කෝපය බාධාවක් වීමට ඉඩ පවතිනවා. උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් මෙන්ම ඉවසීමෙන් නියමිත කාල රාමුව තුළ ඔබගේ වැඩ කොටස ඉටු කරන්න. ඉහත සඳහන් කළ කරුණු තුලා ලග්න හිමි ඔබගේ පොදු තත්ත්වයන් බව වටහා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ඔබගේ ජන්ම කේන්ද්‍රයේ පවතින ග්‍රහ බල දුබලතා දශා අතුරුදශා අනුව මෙම තත්ත්වයන් අඩු වැඩි වීමට ඉඩ පවතිනවා. තුලා ලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසය මෙන්ම ඉදිරියේ ජය ගැනීමට ශක්තිය ධෛර්යය මෙන්ම වාසනාව උදා වේවා. මම ජ්‍යොතිර්වේදිනී ක්‍රිෂාන්ති පෙරේරා.